අයිබෝන් සාමාන්‍ය ට්‍රඩිෂනල් ඔටෝමටික් ට්‍රන්ස්මිෂන් සහ CVT ට්‍රන්ස්මිෂන් තියෙන අයට කියන මෙන්න මේ වගේ තියෙන අයට ඒ වගේම හැන්ඩ් බ්‍රේක් එක මේ වගේ කේබල් එන අයට ඊබ්‍රේක් නෙමේ හැන්ඩ් බ්‍රේක් සමහරට හැන්ඩ් බ්‍රේක් එක කේබල් එක මෙතනට එන්න පුළුවන් සමහරට මේක ෆුට් බ්‍රේක් එකක් විදිහට කකුලට එන්න පුළුවන් මෙන්න මේ අයට සමහර වෙලාවට ප්‍රශ්නයක් එනවා කන්දක වගේ වාහනේ නතර කරලා තිබ්බට පස්සේ අපි දන්නවා කන්දක වාහනේ නතර කරා කියලා මේ වාහනේ ඩ්‍රයිව් එකට දානකොට සමහර අය කියනවා ලොකු ගැසිල්ලක් එනවා සමහර අය කියනවා ඩක් ගාලා සද්දයක් එනවා සමහර අය කියනවා මේ පාක් එකකින් නම් ඩ්‍රයිව් එකට දාන්න බෑ මේක තදයි කියලා එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්න හේතුවක් තියෙනවා ඕගොල්ලෝ වාහනේ පාක් කරන විදිය වැරදි ඒ වගේම ඒ වැරදි විදිහට වාහනේ පාක් කරොත් ඔයාගේ ට්‍රාන්ස්මිෂන් එකට හානියක් වෙනවා. රයිට්. ඒ හින්දා මේ වගේ ට්‍රැඩිෂනල් ට්‍රාන්ස්මිෂන් එකක් ඒ වගේම CVT ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන අයට මේ වගේ හෑන්ඩ් බ්‍රේක් කේබල් එන අයට වාහනේ නිවැරදිව පාක් කරන විදිය තමයි මේ කියන්නේ යන්නේ. මේ වගේ වාහනයක් අපි හිතමු දැන් ඩ්‍රයිව් එකේ යනවා කියලා. දැන් වාහනේ තියෙන ඩ්‍රයිව් එකේ. වාහනේ ඩ්‍රයිව් එකේ ගිහිල්ලා හිතන්න ඔයා දැන් වාහනේ නතර කරන්න හදන්නේ. වාහනේ පාක් කරන්නේ. මුලින්ම කරන්න ඕනේ බ්‍රේක් පැඩල් එක පාගෙන වාහනේ නියුට්‍රල් එකට දාන්න. මේ වාහනේ තියෙන නියුට්‍රල්. වාහනේ නියුට්‍රල් කළා හෑන්ඩ් බ්‍රේක් එක අදින්න. රයිට්. මේ වෙලාවේ වාහනේ තනිකරම නතර වෙලා තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එකෙන්. රයිට්. කකුල බ්‍රේක් එකෙන් එළියට ගත්තොත් වාහනේ මූව් වෙන්න බෑ. වාහනේ මූව් වෙනවා නම් ඔයාගේ හෑන්ඩ් බ්‍රේක් එක බුරුල්. ඉස්සෙල් එක හදාගෙන ඉන්න. රයිට්. දැන් වාහනේ සම්පූර්ණ තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් වලින්. ඊළඟට මොකද කරන්නේ? බ්‍රේක් පැඩල් එක පාගගෙනම වාහනේ පාකින් එකට දාන්න. රයිට්. ඇයි දන්නවද මෙහෙම කරන්න කියන්නේ? ඔයා වාහනේ පාකින් එකට දානවා කියන්නේ මේ ගියර් බොක්ස් එක ඇතුලේ තියෙන ගියර් වීල් එකක්. මේ ගියර් වීල් එකේ එක වීල් එකකට පාකින් වෝල් කියලා මෙන්න මෙහෙම කෑල්ලක් වැටලා තමයි මේ ගියර් බොක්ස් එක ලොක් වෙන්නේ. වාහනේ පාක් එකට දාපු ගමන් ගියර් වීල් එකේ එක දැත්තකට එකකට මෙහෙම කෑල්ලක් වැටෙනවා පාකින් පෝල් කියලා. මෙන්න මේක වැටලා තමයි මේක ලොක් වෙන්නේ. එතකොට හිතන්න දැන් සම්පූර්ණ ඔයා නිකම්ම පාක් එකට දැම්ම කියලා කන්දක තියෙනකොට එතකොට මේ වැටෙන ලොක් එකට තමයි සම්පූර්ණ ලෝඩ් එක එන්නේ. සම්පූර්ණ බර. සමහරවිට එහෙම කළා වාහනේ නතර කරාම වාහනේ චුට්ටක් ඉස්සරහ හරි පස්සට හරි යන ගතියකුත් දැනෙනවා. ඇයි මේක ගිහිල්ලා හරියටම ලොක් වෙන හින්දා. හැබැයි මතක තියාගන්න මේක මෙහෙම ලොක් වෙලා තියෙද්දි ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි ඇවිල්ලා වාහනේ තල්ලු වුණොත් මොකක් හරි හේතුවකින්ද මේ කෑල්ල ට්‍රාන්ස්මිෂන් එක ඇතුළට වැටෙනවා. වැටිලා මේක ට්‍රාන්ස්මිෂන් එකත් එක්ක එහෙම දිව්වොත් ඔයාගේ ට්‍රාන්ස්මිෂන් එකට ලොකු හානියක් වෙනවා. අන්න ඒ හින්දා හැමතිස්සෙම මතක තියාගන්න මේ වගේ වාහනයක් නතර කරන වෙලාවට රයිට් නියුට්‍රල් කරා බ්‍රේක් එක පාගෙනම හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දා රයිට් දැන් සම්පූර්ණ වාහනේ නතර වෙලා තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එකෙන් රයිට් වාහනේ පාකින් එකට දාන්න. මෙහෙම කරොත් කවදාවත් අර ප්‍රශ්නේ එන්නේ නැහැ. ඊට පස්සේ මේක ඩ්‍රයිව් එකට දානකොට ඩක් ගාලා සද්ද එන්නේ නැහැ. ගෑස් සිලි නැහැ. ඒ වගේ ප්‍රශ්න මුකුත් එන්නේ නැහැ. රයිට්. ඩ්‍රයිව් කරනකොට එතනින් එහාට මොකද කරන්නේ? වාහනේ ඩ්‍රයිව් එකට දානකොට දැන් පාක් එකේ ඉන්න තියෙන්නේ. ඩී එකට දාන්න. ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරන්න. අන්තිමට හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරන්න. දැන් මේක තියෙද්දි එකපාර හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරන්න එපා. ඒක කරොත් අර කලින් දෙයමයි වෙන්නේ. කෙලින්ම ඊළඟට ගියර් එකට පාකින් පෝල් එකට තමයි ලෝඩ් එක එන්නේ. ඒ හින්දා මේ විදිහට වාහනේ නැවතුනට පස්සේ ඔයා වාහනේ ආයි ඩ්‍රයිව් කරනකොට ඩ්‍රයිව් එකට වාහනේ ගන්න. ඩ්‍රයිව් එකට වාහනේ අරගෙන ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරන්න. රයිට්. එහෙනම් බොහොම ස්තුතියි.